දෙනාටම අපි වැඩසටහන ආරම්භ කිරීමට කවුරුත් මාත් සමගම එකටම තෙරුවන් සරණ යමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. පංචශීලයේ සමාදන් වීම පිණිස කියන කවුරුත් මේ විදිහට මම මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සතුන් මැරීමෙන් වැළකීම නම් හෝ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් හෝ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් හෝ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරුකීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් හෝ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් හෝ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ පංචශීලය මා සමාදන් වූ මේ පංචශීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි.
නමස්කාර වේවා සංගරුවනට සෙමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෙමදාති සරණ යමි. සාදු සාදු. ඔබ අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අපට මේ යුගයේ මේ උතුම් සඳහම් මඟ විවර කොට දුන් මේ සියලු ධර්මයන් සරල සිංහලට පරිවර්තනය කොට දුන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම ආදර ගෞරව නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අසපේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි. ඉතින් අදත් ඔබ සූදානම් වෙන්නේ ඔබේ ජීවිතේට යහපත සලසන ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට සවන් දෙන්න. අපි මේ දිනවල ඉගෙන ගනිමින් ඉන්න සූත්‍ර දේශනාවේ නම තමයි මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ දෙවන සූත්‍ර දේශනාව. මොකක්ද මේ දේශනාවේ නම? සබ්බාසව සූත්‍රය. ආශ්‍රව හටගන්න හේතු වෙන කරුණු තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී අපට පැහැදිලි කරලා දෙන්නේ. ඉතින් අපි ඉගෙන ගත්ත මීට කලින් ආශ්‍රව හටගන්න හේතු වෙන කරුණු කීයක් ගැන ඉගෙන ගත්තද? හතරක් ගැන ඉගෙන ගත්තනේ. මොකද්ද පළවෙනි එක? දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ ආශ්‍රව දර්ශනයෙන් ප්‍රහාණය කළේ නැත්නම් ඒ හේතු කරගෙන ආශ්‍රව හට ගන්නවා. ඊළඟට සංවර වීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒ ආශ්‍රව සංවර වීමෙන්ම තමයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. එතකොට අසංවර වුණොත් එහෙම ඒ හේතුවෙන් ආශ්‍රව හට ගන්නවා. ඊළඟ එක ඉවසීමෙන් පාවිච්චේදී නුවණින් පාවිච්චේදී නුවණින් සලකා නුවණින් සැලකීමෙන් දුරු කර දාන්න ඕන ආශ්‍රව තියෙනවා. එතකොට ඒ ආශ්‍රව පාවිච්චි කරනකොට නුවණින් සලකලා තමයි පාවිච්චි කරන්න තියෙන්නේ. එතකොට තමයි ආශ්‍රව දුරු වෙන්නේ. එහෙම නැත්නම් ආශ්‍රව හට ගන්නවා. ඊළඟට අපි ඉගෙන ගත්ත හතරවෙනි එක මොකද්ද? වීරියෙන් යුතුව ඉවසීමෙන් නැති කර දැමීම. වීරියෙන් යුක්තව ඉවසීමෙන් ප්‍රහාණය කරන්න තියෙන ආශ්‍රව තියෙනවා. ඉතින් ඒ ආශ්‍රව ප්‍රහාණය කරන්න තියෙන ඉවසීමෙන්ම තමයි. අද අපි ඉගෙන ගන්නව අලුත් කොටසක් ඒ තමයි නුවණින් යුක්තව මගහැර යාමෙන් නැති කර දැමිය යුතු ආශ්‍රව. ඒක පාලියෙන් තියෙනවා කතමේච භික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා. එතකොට නුවණින් යුක්තව මගහැර යාමෙන් නැති කළ යුතු ආශ්‍රව. එහෙනම් මේ ආශ්‍රව නැති කරන්න තියෙන්නේ මගහැරීමෙන්මයි. වර්ජනය කිරීමෙන්මයි. ඒක මගහැරියේ නැත්තම් වර්ජනය කළේ නැත්තම් ඒ හේතු කරගෙන අපේ ජීවිතේට ආශ්‍රව හට ගන්නවා. ජීවිතේ විපතටපත් කරන කෙලෙස් හට ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකෙදි දේශනා කරනවා ඉද භික්කවේ භික්ඛු පටිසංකා යෝනිසෝ චණ්ඩං හත්තිං පරිවජ්ජේති. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෙහිදී භික්ෂුව හොඳට නුවණ පාවිච්චි කරලා නපුරු අලියව මග අරින්න ඕන කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකව මේවත් දේශනා කරනවානේ. දැන් භාගතුන් වහන්සේ කොයිම වෙලාවකවත් දේශනා කළාද මහණෙනි නපුරු අලින් ඉන්න පාරවල් වල ඔබ පිරිතේ බලෙන් යන්න කියලා දේශනා කළා තියෙනවද? නෑනේ. දැන් අද සමහර කට්ටිය ධර්මයේ ගන්න ඕනේ වැරදියටනේ. එතකොට ඒ අය හිතන්නේ අපිට මොන ක්‍රමෙන් හරි මේ ධර්මයේ අපි හැසිරෙනවා නම් අපිට මේ කරදර එන්න බෑ කියලා සමහර කට්ටිය මේක වැරදියට ගන්නවා. නමුත් තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ වදාලා
මහණෙනි නපුරු අලියෙක් නම් ඒ අලියා ඉන්න මාවත පාවිච්චි කරන්න එපා. ඒක බැහැර කරගෙන යන්න. අපිට කරන්නම දෙයක් නැති වෙලාවක නපුරු අලියෙක් ඉස්සරහට ආවොත් එහෙම අන්න ඒ වෙලාවට අපිට ආරක්ෂක දේශනාවක් විදිහට අපිට පිරිත් සජ්ජායනා කරන්න පුළුවන්. මොකද අපිට වෙන විකල්පයක් නැති නිසා. නේද? නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ පුළුවන් තරම් මේ නපුරු දරුණු සත්වෝ ඉන්න පාරවල් මග අරින්න කියලා. එතකොට දැන් මේ අලින්ව මග අරින්න කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ දැන් වස් කාලේ ස්වාමීන් වහන්සේලාට කැමති තැනක වස් වසන්න කිව්වනේ. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා කුටි සෙනසුන් වල වස් වැසුවා. ආරාමවල වස් වැසුවා. හැබැයි සමහර ස්වාමීන් වහන්සේලා වනාන්තර ඇතුලේ මේ කැලෑ ඇතුලේ වස් වසපු ස්වාමීන් වහන්සේලා හිටියා. එතකොට මේ විනී තියෙනවා වස්සෝපනායක ඛණ්ඩිකේ කවදා හරි ඔබට විනී පිටකේ කියවන්න ලැබුණොත් ඒකේ තියෙනවා සමහර භික්ෂු කණ්ඩායම් වනාන්තරවල ඉන්නකොට මේ දරුණු සතුන්ගේ ප්‍රහාරයට ලක් වෙනවා. ඒ ලක් වෙලා සමහර විට එක ස්වාමීන් වහන්සේ නෙමෙයි ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක්ම ඒ වලස්සු ගහලා කොටි ගහලා අලි ගහලා නැති වෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ වගේ ඡණ්ඩ දරුණු ඒ කියන්නේ මේ සත්තු ඉන්නවනම් දැන් මේක අපිට ඉස්සරහට හම්බ වෙනවා තව සත්තු. ඒ වගේ සත්තු ඉන්න පරිසරයක නම් ඔබ වස්වසලා ඉන්නේ ඒ සතුන්ගෙන් ඔබට කරදර වෙනවනම් ඔබ ඒ ප්‍රදේශයෙන් ඉවත් වෙන්න කියනවා. එහෙම ඉවත් වුණා කියලා ඔබේ වස කැඩීමෙන් වෙන ඇවත වෙන්නේ නැහැ කියනවා. එහෙනම් බලන්න ඇවත වෙන්නෙත් නැහැ කියනවා. ඒ වගේ දරුණු සත්තු ඉන්න ප්‍රදේශයක් අතහැරලා ගියා කියලා. එහෙනම් මේවා මග අරින්න තියෙන්නේම මේ දරුණු සත්තුන්ව මග ඇරීමෙම තමයි මේ ආශ්‍රවය ප්‍රහාණය කරන්න තියෙන්නේ. නැත්තම් එහෙම අපිට ඕන දෙයක් මේ පැත්ත හොඳට හුරුයි කියලා සමහර වෙලාවට අපි කියන දෙයක් අහන්න නැතුව ඒ මාවතවල් පාවිච්චි කරන්න ගියොත් මොකද වෙන්නේ? අපිට ඒ වෙන කරදර නිසා සමහර විට ජීවිත කාලේ බොහෝම පහසුවෙන් අර ධර්මයේ හැසිරෙන්න ඉතිරි වෙලා තිබිච්ච කාලය අර නොවටිනා දෙයක් වෙනුවෙන් අපිට සම්පූර්ණ ජීවිත කාලෙන් වන්දි ගෙවන්න වෙනවා. දැන් සමහර විට ඒ අපවත් වෙච්ච භික්ෂුන් වහන්සේලාට ඒ ජීවිතේ සමහර විට සෝතාපන්න වෙන්න, සකදාගාමී වෙන්න, අනාගාමී වෙන්න, අරහත් වෙන්න පින තියෙන්න ඇති. නමුත් අර නපුරු සතුන්ගේ වාසස්ථානවල තමන් වස්වසන්න ගියපු නිසා උන්වහන්සේලාට තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න උනා. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ හිටිය එක අකීකරු භික්ෂුවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මේ අකීකරු භික්ෂුව අරගෙන ආවා. අරන් ආපු වෙලාව බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔබ මේ ජීවිතේ විතරක් නෙමෙයි කියන්නේ. ඔබ මීට කලින් ජීවිතේකත් ඔබේ ඔය සත්පුරුෂයන්ගේ අවවාදයට යටත් නොවීම නිසා ඔබට බොහෝ අහිත සිද්ධ වුණා කියලා භාගතුන් වහන්සේ ලස්සන ජාතකයක් දේශනා කළා. ඔබට මේ මද කිපුණු ඇතුකුගේ ප්‍රහාරයකට ලක් වෙලා ඔබගේ ඇඟේ තියෙන ඇට කුඩුපට්ටම් කරගෙන ඔබට ජීවිතක්ෂයටපත් වෙන්න උනා කිව්වා. එහෙනම් දැන් මේ ලෝකේ ඉන්න අපිට මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම සත්පුරුෂයන් වහන්සේ තමයි දේශනා කරන්නේ මෙන්න මේ දේවල් මගහැරීමෙන් ප්‍රහාණය කරන්න. එතකොට මේ භාගතුන් වහන්සේගේ වචනයට යම් කෙනෙකුට කීකරු වෙන්න බැරි වුණොත්, අවනත වෙන්න බැරි වුණොත්, ආන්නේ කෙනාට තමයි මේ ජීවිතේ මේ වගේ කරදරයන්ට මුහුණ දෙන්න වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ජාතකේ හරි ලස්සන එකක්. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ඉස්සර මේ බරණැස්පුර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ බෝධිසත්වයන් වහන්සේ බ්‍රහ්මණ පවුලක ඉපදිලා බෝධිසත්වයන් වහන්සේ තමන් වහන්සේගේ සසර පුරුද්දක් විදිහට උන්වහන්සේ ගොඩාක් ජීවිතවල ඒ තමන්ගේ තියෙන වටිනා ධනස්කන්ධයන් අතහැරලා උන්වහන්සේ තාපස පැවිද්දෙන් පැවිදි වෙනවා. ඉතින් උන්වහන්සේ හිමාලයේ තාපස පැවිද්දෙන් පැවිදිලා ඉන්නකොට කාලයක් යනකොට අර උන්වහන්සේගේ බුදු පිරිසත් ඒ කාලවකවානුව ඉපදිලා ඉන්නවනම් ආන්නේ පිරිස බෝසතාණන් වහන්සේත් එක්ක එකතු වෙනවා. ඉතින් අපේ බෝසතාණන් වහන්සේට ඔන්න ඒ වගේ පිරිසක් එකතු වුණා. මේ භික්ෂුවත් ඒ අතීත ජීවිතේ තාපසීක් විදිහට බෝසතාණන් වහන්සේත් එක්ක එකතු වුණා. දැන් අර බුදු පිරිසේ මේ ජීවිතෙත් ඉන්න භික්ෂුව.
එතකොට අර සංසාරේ අපිට එකම දේ වෙන දෙයක් තියෙනවනේ නේ. එතකොට මේ තාපසින් වහන්සේගේ නම තමයි ඉන්දසමානු ගොත්ත. ඉතින් මේ නමින්ම තමයි මේ ජාතකෙත් තියෙන්නේ. එතකොට මේ බෝසතාණන් මේ ඉන්දසමානු ගොත්ත කියන මේ තාපසයා දවසක් කැලේ පළවෙල නෙලා ගන්න යනකොට දැක්කා ඇතින්න මෙරිච්ච පොඩි අලි පැටියෙක් ඉන්නවා. දැකලා මේ චූටි අලි පැටියා ආරාමයට අරගෙන ආවා. දැන් දැක්කම හරියම හුරතල් නැද්ද? පොඩි ඇත්පැටවෙක් නෙනේ හරිම හුරතල්. ඊට පස්සේ මේ ඇත්පැටියව ඔන්න පෝෂණය කරනවා කණ්ඩ බොණ්ඩ දීලා. එතකොට බෝසතාණන් වහන්සේට ආරංචියක් ආවා මේ තරුණ තාපසෙක් මේ පොඩි ඇත්පැටියෙක්ව පෝෂණය කරනවා කියලා. ආරංචි වෙලා බෝසතාණන් වහන්සේ මේ ඉන්දසමාන ගොත්ත කියන මේ තරුණ තාපසයා කැඳෙව්වා. කැඳවල කිව්වා මේ පොඩි ඇත්පැටියෙක්ව පෝෂණය කරනවා කියන්නේ ඇත්තද කියලා ඇහුවා. ඇත්ත කිව්වා. ඊට පස්සේ ඇහුවා ඔබ හස්ති ශිල්පය දන්නවද කියලා ඇහුවා. කිව්වා අනේ ගුරුන් වහන්සේ මම දන්නේ නැහැ කිව්වා. එහෙනම් මේ කැලේ ඉන්නකොට හස්ති ශිල්පය දන්නේ නැත්තම් ඔබ නිකරුණේ ඔය ඇත්ත පෝෂණය කරන්න යන්න එපා කිව්වා. ඔය සතාව කැලේට යවන්න ඔය සතා කැලේ ඉබේට හැදේ කිව්වා. නමුත් ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කිව්වා නැත්තම් වෙන්නේ පෝෂණය කරන කෙනාවම මරලා දානක කියලා ඔන්න අවවාදයක් කළා. හැබැයි මේ තරුණ තාපසයා කල්පනා කළා මේ පොඩි ඇතෙක් මට මේ ඇතාගෙන් කිසි කරදරයක් වෙන්නේ නැහැ කියලා අර අවවාදයට අවනත උනේ නැහැ. ඊට පස්සේ මොකද කළේ? බෝසතාණන් වහන්සේට කරුණ කිව්වා මට මේ ඇතාව ඕනමයි. මම මේ සතාට ආදරෙයි, මේ සතත් මට ආදරෙයි. ඒක නිසා අනේ තාපසින් වහන්සේ මට මේ සතාව නම් කැලියට යවන්න එපා මේ ඇරලන්න කියන්න එපා කියලා තදේට හිටියා. ඉතින් දැන් සමහර වෙලාවට සත්පුරුෂය වුණත් වතාවක් දෙවතාවක් අවවාද කරලා ඒ අවවාදයට නැමෙන්නේ නැත්තම් ඒකට තව කරුණ කියන්න ගියොත් වෙන ගැටීම වළක්වා ගැනීම පිණිස ඒ කාරණේ ගැන නොසලකා හරිනවා. ඉතින් මෙතනදිත් එවැනි දෙයක් වුණා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ මේ තරුණ තාපසයට කිව්වා ඕකේ බරපතලකම තේරෙන්නේ ඔබට තව කාලයක් ගියාට පස්සේ කිව්වා. දැන් ඔබට අතාරින්න බැරි නා. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ මේ ඇතා ලොකු සිරුරක් තියෙන සද්දන්ත ඇතෙක් බවට පත් වුණා. ඇතෙක් බවට පත් වෙලා දැන් දවසක් බෝසතාණන් වහන්සේ අර තාපසින් වහන්සේලාත් එක්ක පළවෙල නෙලා ගන්න කැලේ ඇතුළට ගියා. ඒ ගිය වෙලාවක එන්න ටිකක් කල් ගියා. ඒ ගිය පළාතේ දවසක් දෙකක් නවතින්න උනා. ඊට පස්සේ ඒ කාලේ මේ ඇතාට ආව අර මද කිපෙන කාලේ. ඇතුන්ට එනවනේ එහෙම කාලයක් නේ. දැන් මේ ඇතාට මද කිපිලා ඉස්සල්ලාම මේ ඇතා ගිහිල්ලා අර තරුණ තාපසයාගේ කුටිය කඩලා දැම්මා. භාවනා කරන ගල්ලෑල්ල වීසි කරලා පෙරලලා කඩලා දැම්මා. ඊට පස්සේ මේ ඇතාට අදහසක් ආව කියනවා මම කැලේට යන්න කලින් මූව මරලම යන්න ඕන කියලා. දැන් මේ කාලයක් Tamanට උපස්ථාන කළ කෙනා නෙවෙයිද? කාලයක් Tamanට උපස්ථාන කළ කෙනා. හැබැයි ඒ සත්තුන්ගේ තියෙන යම් ගතියක් තියෙනවා. ඒ ගතිය මේ ඇතා තුල තිබුණා. ඒකනේ බුදුරජාණන් වහන්සේ මේ නපුරු අලියව මගහරින්න කියලා දේශනා කරන්නේ නේ. එතකොට මේ අලිය ගිහිලා අර පඳුරකට මුවා වෙලා ඉන්නවා. තරුණ තාපසයා ඇවිල්ලා බලද්දී කුටිය කඩලා ගල්ලෑල්ල පෙරලලා ඊට පස්සේ බැලුවා මේ මොකද කියලා. තමන්ගේ පළතුරු වට්ටියත් අරගෙන මේ ඇතාට දෙන්න ඕන කියලා ඇතා හැංගිලා ඉන්න අර පඳුරේ දැක්කා යාන්තමට. දැකලා ළඟට ගියා. ගිය ගමන් උස්සල පොළොවේ ගහලා ඔළුව පාගල පෙරලලා හිස කඩලා පොඩි කරලා දාලා වනාන්තරයට ගියා. ඉතින් මේක බෝසතාණන් වහන්සේට ආරංචි වෙලා බෝසතාණන් වහන්සේ වදාලා මේ අසත්පුරුෂයෝ සමග කිසිම ඇසුරක් පවත්වන්න එපා කියනවා. දැන් මේ කතන්දරය මේ කතාව අපිට මේ කොටසේ අවසානයේ උවමනා වෙන කරුණුත් මේකේ තියෙනවා. බෝසතාණන් වහන්සේ වදාලා කවදාවත් අසත්පුරුෂයෙක් එක්ක ඇසුරු කරන්න එපා කියනවා. නුවණැත්තා අනුවණයාව කවුද කියලා හොඳට වටහා ගන්න කියනවා. Taman නුවණැත්තෙක් නම් අනුවණ කෙනා කවුද කියලා හොඳට වටහා ගන්න කියනවා.
ඒ අනුවන කෙනත් එක්ක ගොඩාක් කාලයක් එකට හිටියත් එයාගෙන් යහපතක් බලාපොරොත්තු වෙන්න බෑ කියනවා. මොකද එයාගෙන් බලාපොරොත්තු වෙන්න තියෙන එයාගේ ස්වභාවයට ගැලපෙන දේවල්. ඒ නිසා බෝසතාණන් වහන්සේ දේශනා කරනවා සීලයෙන් ඒ වගේම නුවණින් දහම් දැනුමින් Tamanට සමාන කෙනෙක් ඉන්නවනම් ආන්නේ ඇසුර තමයි කියනවා අපිට ගැළපෙන ඇසුර බවට පත් වෙන්නේ. අනිත් අයත් එක්ක තියෙන ඇසුර මග හරින්න කියනවා. ඒ ඇසුර වර්ජනය කරන්න කියනවා. සත්පුරුෂයත් එක්ක තියෙන ඇසුර විතරයි කියනවා සැපේ පිණිස පවතින්නේ. ඉතින් බලන්න මේ බුදුරජාණන් වහන්සේ එතකොට සම්බුද්ධත්වයට පත් වෙලා විතරක් නෙවෙයි බෝසත් කාලෙත් මේ දෙන්න ඕන අවවාද ඒ විදිහටම දෙනවා. දැන් ලංකාවට ගියොත් එහෙම ඔබට තේරෙවි ලංකාවේ ගොඩාක් අලීන පාරවල් තියෙනවා. එතකොට සමහර පාරවල් වල රාත්‍රී කාලේ ගමන් බිමන් යෑම බොහෝම අනුතුරුදායකයි. මම මේ ළඟදිත් ලංකාවට ගියපු වෙලාවේ මම ගියා බුත්ත ලස්සපේ තිබ්බ පින්කමකට. ඉතින් ඒ වෙලාවේ ඊට කලින් දවසෙත් අපි බුත්තල ඉඳන් කතරගමට ගියා. ඒ පාරෙත් අලි ඉඳලා අලි විඩි දාලා තමයි පළවල මේ අලින්ව එලවලා දැම්මේ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ පින්කමට ඇවිල්ලා ලොකු ස්වාමීන් වහන්සේ පින්කම රැය වෙලා ඉවර වෙලා 7ට 8ට විතර නිකමට සංඝයාව රැස් කරවලා ඇහුවා දැන් අද පිටත්ින් ඉන්න ආයුෂ්මතුන්ලා කවුද කියලා. ඊට පස්සේ දැන් ඉතින් අපි එක එක ස්වාමීන් වහන්සේලා කිව්වා මම නුවරට යනවා. සමහර ස්වාමීන් වහන්සේලා කතරගම යනවා. සමහර ස්වාමීන්වහන්සේලා කොළඹ යනවා. එතකොට ඇහුවා යන්න ඉන්න පාර මොකද්ද කියලා. දැන් ඔක්කොම කියනවා ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ අපි කතරගමට ගිහිල්ලා තමයි යන්නේ. ඊට පස්සේ ඇහුවා මේ බුත්තල කතරගම පාලේ අලි ඉන්නවා කියලා දන්නේ නැද්ද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ලොකු ස්වාමීන් වහන්සේ දන්නවා කිව්වා. දැන් යන්න හදන්නේ විශ්වාසෙට. මොකද්ද විශ්වාසී? අද අලියෙක් හම්බෙන්නේ නැති වෙයි. ලොකු ස්වාමීන් වහන්සේ වහාම මේ සීළු ගමන් කැන්සල් කරලා වෙන විකල්ප මාවත් ඔස්සේ යන්න කිව්වා තමන් යන අසපුවලට. එතකොට සමහර විට එදාම හරියට අනතුරක් වෙන්න බැරි කමක් නැද්ද? වෙන්න පුළුවන්. දැන් ලංකාවට ගියොත් මම කතරගම අසපී ඉන්නකොට මේ දවල්ටත් අලි ඉන්නවනේ අර සිතුල්පව්වට එහෙම ඔබ ගිහිලා තියනවද? සිතුල්පව්වට යන පාරේ ඉන්නවා කප්පන් අලි කියලා. ඒ ඇත්තුන්ට නම් දාලා එක එක නම් දාලා තියෙනවා. සමහර ඇත්තුන්ට නම් දාලා තිනවා කප්පන් මැලිය කියලා. ඉතින් දවසක් ඔය මමයි අපේ කණ්ඩායමේම ස්වාමීන් වහන්සේලා කිහිප නමකුයි වෑන් එකක සිතුල්පව්වට ගිහිල්ලා ආපහු කතරගමට එන ගමන් මම ලාවට දැක්ක ගහකට එහා පැත්තේ මේ කප්පන් ඇතා ඉන්නවා. මෙයා මේ මුවා වෙලා ඉඳලා අපේ වාහනේ එනකොටම පාර මැදට පැන්නා. ඊට පස්සේ දැන් ඔන්න අපේ වෑන් එක නැවැත්තුවා. නවත්තලා මේ ඇතා දැන් අපිට යන්න දෙන්නේ නැහැ. හොඬේ දැම්මා අපේ වෑන් එක ඇතුළට. දාලා දැන් අර බස් වලින් එහෙම දෙනවනේ එක එක කෑම. මේ කෑම දීලා තමයි මේ ඇත්තු පුරුදු වෙලා ඉන්නේ. ඉතින් දැන් අපේ වාහනේ අපේ දෙන්න කියලා මුකුත් තිබ්බේ නැහැ. දැන් මොකද ඒ දවස්වල අපිට එච්චර අත්දැකීමක් නැහැ මේ සතුන්ට එහෙම කෑම අරගෙන යන්න ඕන කියලා. ඊට පස්සේ මොකද කළේ අන්න දැන් ඒ වෙලාව වෙන විකල්පයක් නැහැ අපිට. ඊට පස්සේ දැන් මේ ඇතා නොදෙන පාර ටිකක් වාහනෙන් පොඩ්ඩක් නිකන් අඩියක් දෙකක් විතර එහාට ගියා. අපි හිතුවේ දැන් මේ ඇතා යන්න තමයි යන්නේ. දැන් වාහනේ එලවන අයිය කෙනෙක් හිටියා මෙයා හොද්දටම බය වෙලා. මෙයා කොච්චර බය වෙලාද කියන්නේ මෙයා අර මේ බ්‍රේක් එක පාගගෙන ඇක්සලරේටරේ පෑගුවා. වාහනේ යන්නේ එක තැන රෝද ටික කැරගෙනවා. ඊට පස්සේ මේ ඇතා ආපහු ඇවිල්ලා අපේ වාහනේ පෙල්ලන්න ගියේ ඇත්තටම සයිඩ් කණ්ණාඩි හිම මෙයා මේ කඩලා දැම්මා. ඊට පස්සේ දෙවෙනි පාරත් හොඳ වෙලා දාද්දි අන්න ඒ වෙලාවේ අපිට මතක් වුණා අපි ඉතිපිසෝ ගාතාව කියමු කියලා. දැන් මේ වෙලාවේ අපිට මග අරින්න බැරි අවස්ථාවක් නේ. අපි ඉස්සරහට මේ ඇත ඇවිල්ලා ඉන්නේ. ඒ වෙලාවේ අපේ ස්වාමීන් වහන්සේ ලොක්කෝම ඉතිපිසෝ ගාථා වැඳගෙන සජ්ජායනා කළා මේ හොඬේ ඉස්සරහා. ඒ වෙලාවේ ඒ ඇතා එහෙම්ම ඉවත් වෙලා පාරෙන් ගියා. පිටිපස්සෙන් ආව බයිසිකල් එක දෙන්නෙක් ඒ දෙන්නත් හරවගෙන එහෙම්ම ගියා ආපහු සීතල්පව්ව පැත්තට. එතකොට මේ අන්නේ ඒ වගේ වෙලාවක අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන විකල්පයක් නැහැ. නමුත් දැන් මේ පාර වහනවා රෑ 6න් පස්සේ. නමුත් අන්න ඒ වගේ වෙලාවටත් සමහර අය යනවා ලංකාවේ තරුණ අය බයිසිකල් වල. මොකද දැන් ලංකාවේ ওই බුත්තල
ඒ පැත්ත පාරවල් ඒ දැන් වහන්නේ සිතුල්පග පාර විතරයි වහන්නේ. එතකොට සමහර ගොඩාක් ලංකාවේ අනතුරු වෙනවා ඒ ඒ කියන්නේ හරියට ඒ දීලා තියෙන අවවාද පිළිපදින්න නැතුව ඒ පාරවල් පාවිච්චි කරන්න යෑම නිසා. ඉතින් ඒක නිසා සමහර විට මුළු ජීවිතේටම වන්දි ගෙවන්න එනවා අතපය කඩාගෙන කකුල් කඩාගෙන වාහන නැති කරගෙන තමන් හදපු දෙමව්පියන් ගොඩාක් දුක් විඳිනවා. ඉතින් ඒක නිසා තමයි අර නිරන්තරයෙන් ඒ ගැන දන්න අය ඒ සම්බන්ධ උපදෙස් දෙන්නේ මේ විදිහට කටයුතු කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ මේකෙදි දේශනා කරනවා ඒ වගේම නපුරු අශ්වයාව මගහරින්න නපුරු හරකව මගහරින්න ඊළඟට දරුණු බල්ලව මගහරින්න කියනවා. දැන් සමහර ගෙවල් වල ඉන්නවනේ දරුවෝනු බල්ලෝනේ. එතකොට ඒ වගේ ගෙවල් වලට යනකොට ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. එහෙම නැතුව අපි නම් ධර්මයේ හැසිරෙන අය අපිට නම් මොකක්වත් කරන්න නැති වෙයි කියලා අර ඡණ්ඩ බල්ලෝ ඉන්න පැතිවලට ගිහිල්ලා හරියන්නේ නැහැ. තියෙනවා ඡණ්ඩං කුක්කුරං පරිවජ්ජේති. ඒ ඡණ්ඩ බල්ලෝ ඉන්න පැති මග අරින්න ඕන. දැන් අපේ අර සමහර ස්වාමීන් වහන්සේලා ඉස්සර පිණ්ඩපාතේ වඩිනකොට මේ ගොඩාක් ඡණ්ඩ බල්ලෝ ඉන්න පැති තියෙනවා. ඉතින් ඒ වගේ පැති මග හැරියේ නැත්තම් සමහර වෙලාවට පාත්‍රයට හම්බෙච්ච පිණ්ඩපාතෙත් බල්ලට පූජා කරලා තමයි ඇවිල්ලා මේ මම හිටපු අසබුල්ට එහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ඉතින් හරිම දුකසේ සමහර ස්වාමීන් වහන්සේලා කියනවා. එතකොට ඒවා අපි අඳුනගෙන ඒ පැතිවලට ඊට පස්සේ පිණ්ඩපාතේ වඩින්නේ නැහැ. මොකද මේ පැතිවලට පිණ්ඩපාතේ වැඩියොත් ඒ පැත්තින් අර බල්ලන්ගේ ප්‍රහාරයට ලක් වෙනවා. ඒ ඇයිට මේ භික්ෂුවක්ද නේ මේ එහෙම කවුද කියලා ඒ සත්තුන්ට ඒ සංඥාව නැහෙනේ. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ පැති මග අරින්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සර්පයන්ව අහිං සර්පයන්ව මග අරින්න කියනවා. එතකොට දැන් ඔබට මේ රටවල වල ඉන්න නිසා සමහර විට මේවා එච්චර ලකුවට දැනෙන්නේ නැතුව ඇති. නමුත් ලංකාවට ගියාම අනිවාර්යයෙන්ම කරුවලේ පාවිච්චි කරන්න අපිට ටෝච් එකක් ඕන. දැන් අපි ලොකු ස්වාමීන් වහන්සේ ලංකාවේදී අනිවාර්යෙන් අපිට අනිවාර්ය කරලා තියෙන්නේ ටෝච් එකක් පාවිච්චි කරන එක, සිරප්පු දෙකක් දාන එක, කුඩයක් පාවිච්චි කරන එක. මොකද හේතුව ඒවා පාවිච්චි නොකිරීම නිසා අද වගේ යුගයක ඇති වෙන අර්බුද විසඳන්න ගියාම සමහර විට මේ භික්ෂුවගේ මුළු භික්ෂු ජීවිතේම ගත කරන්න වෙන්නේ ලෙඩකට. ගිහි කෙනෙක්ටත් එහෙමයි. සමහර වෙලාවට අපි හදිසියට කියලා විනාඩි 2කට කරුවල යන අවස්ථා තියෙනවා. සමහර විට ඒ මොහොත වෙන්න පුළුවන්. අපිට අර සර්පයාව පෑගිලා දෂ්ට කරන මොහොත. නේ? ඉතින් එහෙම අපේ ස්වාමීන් වහන්සේලාට සර්පය දෂ්ට කරපු අවස්ථා තියෙනවා. ඉතින් මේ කරදර වලින් බේරෙන්න තමයි කන්ද පිරිත තියෙන්නේ. එතකොට කන්ද පිරිත කිව්වා කියලා අපි මේ කන්ද පිරිත ආරක්ෂාවට කියනවා. හැබැයි ඒක අපි කන්ද පිරිත පාවිච්චි කරනවා. හැබැයි ඒ කියලා දැන් අපි කන්ද පිරිත කියන පිරිසක් කියලා හිතට අරගෙන කොහොමද නිකන් ගිහිල්ලා සර්පෙක් අල්ලන්න ගියොත් එහෙම. ඒක හරියන්නේ නැහැ. දැන් සමහර වෙලාවලට අපේ කුටි වලට සර්පය එනකොට අපි කන්ද පිරිතෙන් වැලි ටිකක් පිරිත් කරලා සර්පයට ගැහුවා මේ සර්පය මේ ගොඩක් වෙලාවට යනවා. මොකද අපි එතන ඒ සර්පයට මිත් සිතනේ පතුරවන්නේ. එතකොට එහෙම කරපු අවස්ථා තියෙනවා. නමුත් ඌව අරගෙන කන්ද පිරිත කී අත ගන්න ගියොත් මොකද වෙන්නේ? ඌ ඒකට සැලෙන්ඩර් වෙයිද? නෑනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුවකට එහෙම වුණා. එහෙම වෙලා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ජාතකයේ තියෙන ලස්සන වේලුක ජාතකය කියලා. ඒත් ඒ වගේ අකීකරු භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඉස්සර බෝසතාණන් වහන්සේ මේ ඔය වගේම තාපස පැවිද්දෙන් පැවිදිලා ඉන්නකොට බෝසතාණන් වහන්සේට ඉන්නවා තාපස පිරිසක්. ඉතින් ඒ කාලේ දැන් ওই මේ කාලේ භික්ෂුව දැන් අකීකරු භික්ෂුව ඒ කාලේ බෝසතාණන් වහන්සේ ළඟ තාපස පැවිද්දෙන් පැවිදිලා හිටියේ. මේ තාපසින් වහන්සේගේ කුටියට එනවා විසගෝර සර්පෙක්. එනකොට මේ තාපසින් වහන්සේ කල්පනා කළා අනේ මගේ කුටියටම හොයාගෙන ආවනේ. මම ඉන්න කුටියටම හොයාගෙන ආවනේ. මේ නම් එකත් එකටම මගේ සංසාරගත පුත්‍රයෙක් මේ කියලා මේ සර්පය අල්ලලා අර මේක වේලුක කියලා කියන්නේ මේ උණවලට උණ ගහක මේ උණ ගහක් කපාගෙන මේකේ අර උණ ගහ ඇතුළට දාලා මේ පුරුක් ඇතුළට අර පුරුක් සැහැල ඇතුළට දාලා මේකේ දාගෙන මේ උණ පුරුකක දාගෙන දැන් මේ විසගෝර සර්පය වැති කරනවා. දැන් මේ සතාට අර මේ පුරුක ඇතුළට තමයි කෑම දෙන්නේ.
උණ පුරුකට. ඉතින් සර්පයත් දැන් මේකේ සනීපෙට නිදන්න පුරුදු වුණා. ඉතින් බෝසතාණන් වහන්සේට මේක ආරංචි වෙලා බෝසතාණන් වහන්සේ කිව්වා ඔය වගේ භයානක සර්පයෙකු ඔය විදිහට මේ උණපුරුකේ දාලා ඉතිදැඩි කළත් විශ්වාසයට ගන්න එපා. ඔබට මහා විපතක් වෙන්න පුළුවන්. මොකද මේ සතා මහා විසගෝර සර්පයෙක්. ඒ නිසා මේ මුන් මේ කැලේ ඉන්න සත්තු මුව කැලේට දාන්න කිව්වා. හැබැයි මේ තාපසින් වහන්සේත් මේක ඇහුවේ නැහැ. ඊට පස්සේ මොකද උනේ දවසක් ඔය අර කලින් ජාතකයේ වගේම මේ පිරිස පළවෙල නෙලන්න කැලේට ගිහිල්ලා එන්න ටිකක් ප්‍රමාද වුණා. ප්‍රමාද වුණාට පස්සේ දැන් අර සර්පේ අස්සට දාලා වහලනේ තියෙන්නේ. මූට බඩගිනි. නමුත් මේ තාපසින් වහන්සේ ඇවිල්ලා අනේ මට දවස් දෙක තුනකින් කෑම දෙන්න බැරි වුණානි කියලා අර උණ පුරුක අස්සට අත දාලා සර්පයා ගත්තා. ගත්ත ගමන් මේ සර්පයා අර කෝපයට දෂ්ට කළා. දෂ්ට කරාට පස්සේ තවුස එතනම මෙරිලා වැටුණා. දැන් මේ තවුස කවුද? මේ ජීවිතේ භික්ෂුවක්. එතකොට එකම වැරද්ද ජීවිතේ විටින් විට වෙනවනේ. එතකොට බලන්න මේ කලින් ජීවිතේත් අපේ බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ විදිහට වැඩෙද්දිත් උපදෙස් දීලා. ඒකයි. අපි මේ ජීවිතේ දැන් මේ තියෙන ඇබ්බැහිවීම. දැන් ඒ කාලෙත් මේ අවවාදයට කීකරු වෙලා නැහැ. මේ දුන්න දේ හරියට අරගෙන නැහැ. අන්තිමට ජීවිතේ විනාශ වෙනකම්ම දන්නේ නැහැ. මේ ජීවිතේ යම් වාසනාවකට ආපහු භාගතුන් වහන්සේ ළඟම භික්ෂුවක් විදිහට පැවිදි වෙන්න අවස්ථාව ලැබිච්ච නිසා මේ අතීත කතාවයි දැන් කාලේ භාගතුන් වහන්සේකින් ලැබෙන්න ඕන අවවාදයි ඔක්කොම හම්බුණා. නමුත් අපි ධර්මයේ පුරුදු කරනකොට අපි මේ ධර්මයේ අහනකොට අපේ මේ තියෙන යම් වැරදි ගති තියෙනවා නම් ඒව පුළුවන් තරම් දුරු කරගන්න මහන්සි ගන්න ඕන. මොකද අපිට අද කාලේ අපි අතීත ජීවිත කියලා දීලා උපදෙස් දෙන්න කවුරුත් නැහැනේ. අපි මේ ධර්මයේ ඉන්නේ අපේ ගුරුවරයා විදිහට ධර්මයේ සලකගෙන අපි මේ ධර්මයේ ඉන්නේ අවවාද ගන්නෙ නේද? ඒක නිසා අද කාලේ අපිට ගුරුවරු කියලා දෙන අවවාද වැඩිහිටියෝ කියන ඒවා. එතකොට මේ හැමදේම අපි අපේ ජීවිතයට ආශිර්වාදයක් කරගන්න ඕන අපේ ජීවිතේ මෙන්න මේ කියන අනුතුරුවල නොවැටීම පිණිස. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ කියන තරුණු ගණේ මේ සත්තු ඉන්න ප්‍රදේශ මග අරින්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කාරණයක්. ඒ තමයි යම්කිසි කාණු තියෙනවා නම් ඊළඟට කටු සහිත ප්‍රදේශ තියෙනවා නම් ඊළඟට ලැහැබ් හෙළවල් ප්‍රපාත ඊළඟට අසෝචි වලවල් කුණු වතුර පිරිච්ච වලවල් ඒ වගේ නොගලපෙන මම්මාවත් එහෙම තියෙනවා නම් ආන්නේ සියල්ලම බුදුරජාණන් වහන්සේ වදාලා මගහැරීමෙන් ප්‍රහාණය කරන්න තියෙන තැන් කියලා. එතකොට ඒ වාගේ නොයා ඒ මාවත් අපි යන්නේ නැතුව ඒ මාවත් හරි එහෙම නැත්නම් ඒ වගේ අසූචි වලවල් කුණු වතුර පිරිච්ච වලවල් කටුලැහැබ් හෙළවල් ප්‍රපාත ඉතින් මේ වගේ අපි අපේ ඇඟේ හයියට යන්න ගියොත් එහෙම සමහර විට අපේ මුළු ජීවිත කාලෙම වන්දි ගෙවන්න වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ හිටිය එක භික්ෂුවක් නාගසමාල කියලා. මේ නාගසමාල කියන තරුණ භික්ෂුව බුදුරජාණන් වහන්සේට ආනන්දයන් වහන්සේ උපස්ථාන කරන්න කලින් උපස්ථාන කරපු උපස්ථායක භික්ෂුව. දැන් ආනන්දයන් වහන්සේ අවුරුදු 25ක් භාගතුන් වහන්සේට උපස්ථාන කරානේ නේ. ඒ භාගතුන් වහන්සේගේ ජීවිතේ අන්තිම කාලේ. එතකොට ඒ 45න් අන්තිම 25. එතකොට තව අවුරුදු 20ක් මුලින් තිබ්බා විවිධ භික්ෂුන් වහන්සේලා භාගතුන් වහන්සේට උපස්ථාන කරපු කාල. මේ භික්ෂුව දවසක් බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන භාගතුන් වහන්සේගේ පිටිපස්සෙන් ඔන්න එක මාවතක යනවා. යනකොට මේ යන මාවත දෙපැත්තට බෙදුණා. මේ දේශනාවෙත් නම දිවිදා පත කුද්දක නිකායකේ තියෙන්නේ. දෙමන් හන්දිය ගැන වදාළ දෙසුම කියලා. දැන් බුදුරජාණන් වහන්සේ එක මාවතක යන්න පිටත් වෙනකොට අර භික්ෂුව කිව්වා භාගතුන් වහන්සේ ඔය පැත්තේ නෙවෙයි මේ පැත්තෙන් යන් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ නෑ භික්ෂුව මේ මාවත තමයි අපිට යන්න සුදුසු මාවත අපි මේ පැත්තෙන් යන්. කියද්දි අර භික්ෂුව ආයෙ පාරක් කිව්වා නෑ භාගතුන් වහන්සේ මේක ෂෝට් කට් එකක් කිව්වා. මේ පැත්තෙන් ගියොත් ඉක්මනට
ජේතවනාරාමයට යාගන්න පුළුවන් කිව්වා. මේ කොසල් ජනපදයේ තිබිච්ච පාරක්. බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවෙත් කිව්ව නෑ භික්ෂුව මේ මාවත තමයි ආරක්ෂිතම මාවත. ඒ නිසා මේ මාවතේ යන් කිව්වා. දැන් බුදු කෙනෙක් එහෙම කියද්දී නෑ භාගතුන් වහන්සේ මෙහෙම යන්න ඕන කියද්දිනේ මේ භික්ෂුව අන්තිමට කිව්වා භාගතුන් වහන්සේ මෙන්න එහෙනම් භාගතුන් වහන්සේගේ සිවුරු ටික මෙන්න පාත්තරේ කියලා ඒ ටික බිමින් තියන්නේ. ඒ ටික බිමින් තියලා එහෙනම් භාගතුන් වහන්සේ ඔහෙන් වඩින්න මම මෙහෙන් වඩින්නම් කිව්වා. දැන් මෙයාට පෙන්වන්න ඕන බුදුරජාණන් වහන්සේට කලින් මට මේ පැත්තෙන් එන්න පුළුවන් කියලා ජේතවනාරාමයට. ඉතින් භාගතුන් වහන්සේ සද්ද නොකර මේ බුදු කෙනෙකුට වෙච්ච දේවල් බුදුරජාණන් වහන්සේ තමන්ගේ පාත්‍ර සිවුරු අතට අරගෙන බිමනේ තියලා ගියේ. ඒ ටික අරගෙන භාගතුන් වහන්සේ අර දීර්ඝ මාවතේ භාගතුන් වහන්සේ වැඩියා. දැන් බුදුරජාණන් වහන්සේ වඩිනකොටත් අර භික්ෂුව තාම වැඩලා නැහැ. අර භික්ෂුව වැඩිය පාරේ හිටිය හොරු කණ්ඩායමක්. මේ හොරු මේ භික්ෂුව පාර මැදදී අල්ලගෙන මේ භික්ෂුවගේ පාත්‍ර සිවුරු කුඩු කරලා සිවුරු ඉරලා මේ භික්ෂුවට හොඳටම ගහලා දැන් මේ භික්ෂුව ලේ පෙරාගෙන හිමීට අර පැත්තෙන් එනවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දැන් ඔන්න ජේතවනාරාමයටත් ඇවිල්ලා භාගතුන් වහන්සේට ලේ පෙරාගෙන වන්දනා කළා. ඇහුවා භික්ෂුව මොකද උනේ කියලා ඇහුවා. අනේ ස්වාමීනි මම භාගතුන් වහන්සේගේ අවවාදයට කීකරු නොවි යන්න එපා කිව්ව පාරෙම ගිහිල්ලා අනේ ස්වාමීනි මම මගදී හොරුන්ගෙන් ගුටි කෑවා කිව්වා. මගේ පාත්‍රී බින්දා ඊළඟට මගේ සිවුරු ඉරුවා කියලා බුදුරජාණන් වහන්සේට කිව්වා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ ලස්සන උදානයක් දේශනා කරනවා. ඒ තමයි එකට හිටියත් බුදුරජාණන් වහන්සේ වදාළ එකට හිටියත් යම් කෙනෙක් එක්ක ඒ කෙනා නුවණ නැති අඥාන කෙනෙක් නම් ඒ කෙනත් එක්ක ඇසුරක් පවත්තන එක සුදුසු නෑ කියනවා. ඒ කියන්නේ තමන් එක්ක සමහරට එක ආරාමෙ ඉන්න පුළුවන්. තමන්ගේ යාළුවෙක් විදිහට පරණ යාළුවෙක් විදිහට ඉන්න පුළුවන්. හැබැයි ඒ කෙනාව අපි අඳුනගත්තොත් මේ කෙනා නුවණ නැති නුසුදුසු කෙනෙක් ඇසුරට කියලා එයා ළඟ හිටියත් එයාව අතහරින්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක හරියට කොස්වා ලිහිණියට පුළුවන් කියනවා කිරි වතුර එකට කවලම් කළොත් ඒ වතුරේ තියෙන කිරි ටික විතරක් පානය කරන්න වතුර පානය කරන්නේ නැතුව. ඒක ඒ සතාගේ තියෙන දක්ෂතාවයක්. ආන්නේ වගේ තමන් එක කොච්චර එකට ළඟින් හිටියත් තමන්ගේ උපස්ථායකයා මේ එහෙම හිටියත් එයා අනුවණී කියලා තීරුම් ගත්තොත් එහෙම එයාව අතාරින්න කියනවා. ඉන්නේ එකට හැබැයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අර කෙනාව මග ඇරියා. එයාව අතහැරියා. ඒ මාවතත් මග හැරියා. නමුත් අර කෙනාට මේ අතහරින්න නැතුව ඇසුරු කළ යුතු පුද්ගලයා ඇසුරට ලං කරගන්න බැරි වුණානේ. බුදුරජාණන් වහන්සේ කවුද කියලා හරියට අඳුනගන්න බැරි වුණානේ. නේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ මාවතේ යන්න එපා කියලා පෙන්නුවට පස්සෙත් එයාට ආසම හිතුණා තමන්ගේ හිතුමතේ තමන් කැමැතිම පාරේ යන්න. ඒකට අපි කියනවනේ හිතුවක්කාරකම කියලා නේ. ඉතින් ඒක නිසා සමහර විට අපේ ජීවිතේ අපිට හිතෙනම දේ නෙවෙයි හරි දේ. ඊට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. මොකද මේ ලෝකේ අපිට වැඩි නුවණ තියෙන දැනුම තියෙන අය යම් දේවල් ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ බුදු නුවණින් දේශනා කරන කොටසක් බලන්න මේ දැන් මේ එක වාක්‍යයක් අපි ඉගෙන ගත්තේ. මේ වාක්‍යයම අපි ජීවිතේ අපි ඉගෙනගෙන පුරුදු කළොත් එහෙම මේ ඡේදේම අපේ ජීවිතේ අපි ඉන්න තාක්කල් අපේ ජීවිතේ ආරක්ෂාව පිණිස හේතු වෙන්නේ නැද්ද? කී වතාවක් නම් අපිව අනුතුරු වලින් මගහරවයිද මේ දේ අපි පුරුදු කළොත් එහෙම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් මේක දේශනා කරන්නේ මේ මම්මාවත් මග අරින්න කියලා. අර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ ඔබට මතක ඇති හිටියනේ අර මහා ධන කියලා නේද? මහා ධන කියලා හිටිය මේ සිටුවරෙක්. මේ මහා ධන කියන සිටුවරයා දවසක් මේ ගැල් 500ක් අරගෙන භික්ෂුන් වහන්සේලාත් වඩම්මගෙන දීර්ඝ වෙළඳාම් කටයුත්තකට වනාන්තරය හරහා ගමනකට පිටත් වුණා. ඉතින් ඒ යනකොට එක්තරා තැනක නවාතන්ගෙන ඉන්නකොට මේ මහදන වෙළෙන්දට පණිවිඩයක් ආව තමන්ගේ බොහෝම හිතවත් සේවකයෙක්ගෙන් මේ පාරේ
ඔබතුමාගේ ධනෙ කොල්ල කන්න බලාගෙන හොරු රංචුවක් ඉන්නවා කියලා. ඊට පස්සේ ඇහුවා ඔබට කොහෙන්ද මේ විශ්වාසවන්ත ආරංචි ආවේ කියලා. ඊට පස්සේ කිව්වා මේ සිටුතුමනි මගේම යාළුවෙක් ඔය හොරු කණ්ඩායමේ ඉන්නවා. එයා ඇවිල්ලා මාව හම්බෙලා තොරතුරු විමසුවා. නමුත් මං ඒ අයගේ පැත්ත ගන්න නැතුව මම මේ ඔබතුමාට මේක මේ කියා හිටියේ මේ පාරේ ගියොත් එහෙම අපේ මේ ධනෙ නැති වෙනවා කිව්වා. එතකොට ඔය වගේ මහදන සිටුවරයා මේ මාවතේ යන්නේ නැතුව මේ මාවත මග ඇරියා. ඊළඟට මේ හොරු කල්පනා කළා එහෙනම් අපි තව රැකගෙන ඉමු. කොයි වෙලේ හරි මේක යයිනි කියලා. ඊට පස්සේ මහදන සිටුවරයා කල්පනා කළා දැන් හොරු මේ පාරේ නම් ඉන්නේ අපි වෙන පාරක යන්න. ඒ වෙන පාරක යන පණිවිඩය හොරුන්ට දැනගන්න ලැබිලා මේ හොරු මොකද කළේ? ඒ පාරෙත් අර හොරු දාලා රැකවල් දැම්මා. මහදන සිටුවරයා ඒත් ඒ පාරේ ගියෙත් නෑ දැනගෙන. ඉතින් අන්තිමට තමන්ගේ වෙළඳාම කරගන්න නැතුව ආපස්සු හැරිලා ආවා. කොහොම හරි මම මේක යනවා කියලා ගියා නම් එදා ඒ තියෙන සියල්ලම නැති වෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා මේක දැනගෙන ආපහු හැරිලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න සවැත් නුවරට ආවා. භාගතුන් වහන්සේ ඇහුවා මහණෙනි ඔබ යන්න ගියපු ගමන ගියේ නැත්තේ ඇයි? ඊට පස්සේ කිව්වා භාගතුන් වහන්සේ මහදන සිටුවරයා යන පාවතේ ඒ ධනෙ කොල්ල කණ්ඩ බලාගෙන හිටිය හොරු රංචුවක්. ඒ නිසා කිව්වා ගියේ නැත්තේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒකට ප්‍රශංසා කළා. යම් පාරක් Tamanට යන්න හොඳ නැහැ කියලා නුසුදුසුයි කියලා Taman තේරුම් ගත්තා නම් ඒ පාරේ යන්න එපා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්නේ වගේ ඒ මහදන සිටුවරයා Tamanට බියගෙන දෙන මාවත අතහැරියා වගේ තමන්ගේ ජීවිතේටත් බියගෙන දෙන දේවල් අතහරින්න කියලා. ඉතින් ඒක නිසා යම්කිසි බුද්ධ ආදී සත්පුරුෂයන් වහන්සේලා යම් අවවාදයක් අපිට කිව්වනම් ආන්නේ අවවාදය අපේ ජීවිතේට අරගෙන කටයුතු කිරීමෙන් අපේ ජීවිතේට හැමදාම යහපතක් නිසා අයහපතක් සිදු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට නොගැලපෙන තැන්වල වාඩි වෙන්න එපා කියනවා. මේකේ තියෙනවා යථාරූපේ අනාස්සනී නිසින්නම් යථාරූපේ අගෝචරේ චරන්තං යථාරූපේ පාපකී මිත්තේ. ඒ කොටස අපි ඊළඟට බලමු. බුදුරජාණන් වහන්සේ වදාලා නොගැලපෙන තැන්වල වාඩි වෙන්න එපා කියනවා. නොගැලපෙන තැන්වල හැසිරෙන්නත් එපා කියනවා. අන්න නොගැලපෙන තැන් කියන්නේ මොකද්ද? ඒක ලස්සනට භාගතුන් වහන්සේ දේශනා කරන සිංහාලෝවාද සූත්‍රෙනේ. ඔබට මතක ඇති නේද? සිංහාලෝවාද සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එන්න මේ විදිහට. සිංහාල කියන ගෘහපතියට අවේලාවේ වේදිගානේ හැසිරෙන්න එපා කියනවා. අවේලාවේ වේදිගානේ හැසිරුණොත් මෙන්න මේ දුර්විපාක තියෙනවා කියනවා. දැන් මේවනේ අපිට වැඩිහිටියෝ දෙන්නේ නේ. දෙමව්පිය විදිහට ළමයින්ට දෙන අවවාද නේද? ඒවට කොච්චර මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ගන්න පුළුවන්ද? බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොගැලපෙන තැන්වල වාඩි වෙන්න ගියොත්, නොගැලපෙන තැන්වල හැසිරෙන්න ගියොත්, අවේලාවේ වේදිගානේ හැසිරීම නිසා එයාට ජීවිතේට මුහුණ දෙන්න වෙන කරදර එකක් තමයි එයා තමාව පරිස්සම් කරන්නේ නැහැ කියනවා. එයා තමාව රකින්න කෙනෙක් වෙන්නේ නැහැ කියනවා. මේ නුසුදුසු තැන්වල යන්න ගියොත් ඊළඟට එයා තමන්ගේ අඹදරුව පරිස්සම් කරන කෙනෙක් වෙන්නේත් නැහැ කියනවා. දැක්කනේ දැන් අර මේ මට මතකයි අද මම නිවුස් වගේක් බැලුවා මේ ලංකාවේ මේ අර නායයම් ගැන එහෙම මට මේ පණිවිඩයක් ඇවිල්ලා. ඉතින් මේ ළඟදී කඩු ගන්න ආවේ නේද? අර ගලක් පෙරලා නායකී. ඉතින් ඒ අයට ඊට දවස් දෙකකට කලින් දුකද කියලා තියෙනවලුනේ. ඒ අවට ප්‍රදේශයේ කිලෝමීටර 2ක් වගේ ප්‍රදේශයක් නායයමේ තර්ජනයකට ලක් වෙලා තියෙන. එතනින් පුළුවන් නම් අයින් වෙන්න කියලා. ඉතින් පවුල් කිහිපයක් අයින් වෙච්ච අයත් හිටියලු. එතකොට ඒ කඩේ හිමිකාරය ඒකේ තියෙන විදිහට මම දන්නේ මේක ඇත්තද නැත්තද කියලා. ඉතින් එයා ටිකක් අර කියන දේ අහන කෙනෙකුත් නෙවෙයිලු. ඉතින් අයින් උනේ නැහැ කියනවා. ඉතින් ඒ නිසා දැන් ජීවිත එකක් දෙකක් නෙවෙයිනේ ජීවිත කිහිපයක්ම ඒ අර නුසුදුසු තැන් වලින් අයින් වෙන්න ඕන වෙලාවට අයින් නොවීම නිසා එයාගේ ජීවිතයට හානියක් නොවුනත් ඒ කී දෙනෙකුගේ ජීවිතයට හානියක් වුණාද නේ? එතකොට බලන්න තමන්ගේ අඹදරුවනුත් එයා පරිස්සම් කරන්නේ නැහැ කියනවා. තමාව පරිස්සම් කරන්නෙත් නැහැ, අඹදරුව පරිස්සම් කරන්නෙත් නැහැ. ඊළඟට
ඔහු තමා ළඟ තියෙන වටිනා දේ පරිස්සම් කරන කෙනෙක් වෙන්නෙත් නැහැ කියනවා. ඇයි ඒ වගේ තැන්වල හැසිරෙන්න ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? එයා සමහර විට එයාගේ ළඟ තියෙන දේවල් අර කරුවලේ සොර සතුරු ගැවසෙන වෙලාවක්. ඉතින් ඒ වගේ වෙලාවවල තමන්ගේ දේවල් පැහැර ගන්නයි ඕන තරම් ඒ වීදිවල ඉන්න පුළුවන්. ඊළඟට තමයි අ, අන්‍යයන් විසින් කරනු ලබන පාපී කටයුතු වලදී මෙයා මේකේ හවුල්කරුවෙක් කියලා සැක කරනවා කියනවා. දැන් ඒ වගේ නුසුදුසු තැන්වල නුසුදුසු වෙලාවවල හැසිරෙන්න ගියාට පස්සේ ඒ වගේ තැන්වල ඉන්නේම නුසුදුසු පුද්ගලයන්. ඒ නුසුදුසු පුද්ගලයන් කරන වැරදි ක්‍රියාවල් වලට මෙයත් පැත්තක ඉඳලා නොකරවුවත් මෙයා අර ඒ නුසුදුසු තැන් පාවිච්චි කරපු නිසා මෙයත් ඒවට මේ අහු වෙනවා කියනවා. ඊළඟට අභූත චෝදනාවට ලක් වෙනවා කියනවා. ඊළඟට බොහෝ දුක් ඇති කර දෙන කරුණු පෙරටු කරගෙන ඉන්න කෙනෙක් කියනවා. ඉතින් බලන්න මේ එකක් දෙකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කරුණු රාශියක් පෙන්නනවා. නොගැලපෙන තැන්වල නොගැලපෙන තැන්වල වාඩි වෙන එක නොගැලපෙන තැන්වල හැසිරෙන එක අවේලාවේ නොගැලපෙන තැන්වල සංචරණය කිරීම ජීවිතයට බොහෝ දුක් විපාක සලසන දෙයක් විදිහට තමන් නොසිතන මොහොතක නොසිතන කරදරයකට පත් වෙන්න පුළුවන් නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරනවා ලස්සන කාරණයක්. ඒ තමයි අන්තිම කාරණය. පවිටු පුද්ගලයන්ගේ ආශ්‍රයයට වැටෙන්න ගියොත් ඒ හේතුවෙන් නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ ගැරහීමට ලක් වෙනවා කියනවා. අන්න බලන්න එහෙනම් පවිටු පුද්ගලයන්ගේ ආශ්‍රය දුරු කරන්න තියෙන්නේ කොහොමද? මගේ හැරීමෙන්. පවිටු පුද්ගලයාව දුරු කරන්න තියෙන මගේ හැරීමෙන්මයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ පවිටු පුද්ගලයන් ඇසුරු කරන්න ගියොත් එහෙම නුවණැති සබ්‍රක්‍මචාරීන් වහන්සේලාගේ ගැරහීමට ලක් වෙනවා කියනවා. නුවණ තියෙන පුද්ගලයන්ගේ ගැරහීමට ලක් වෙනවා. ඒ නිසා පවිටු පුද්ගලයන් එකට වාඩි වෙන්නවත් එපා කියනවා. හැසිරෙන්නවත් එපා කියනවා. එබඳු වූ පාපී මිත්‍රයාවත් නුවණින් සලකලාම දුරු කරන්න කියනවා. තමන්ගේ මිත්‍රයෙක් වෙන්න පුළුවන් කියනවා. හැබැයි මිත්‍රයා පාපී මිත්‍රයෙක් නම් එයාව නුවණින් සලකා දුරු කරන්න කියනවා. ඉතින් ඒකට හරි ලස්සන දේශනාවක් තියෙනවා. මේ මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගෙම තියෙන දේශනාවක්. මේ දේශනාවේ නම තමයි මේ වනපත්ත සූත්‍රය. මේ වනපත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මෙන්න මේ විදිහට. චුට්ටක් ඉන්න මම ඒක අර පටුනේ චුට්ටක් මේ බලන්න මේ මාක් එකක් දාගත්තේ නේ. ඔව් 228. බලන්න මේකේ තියෙන කාරණා ටික අපිට මේ ගොඩාක් වැදගත් වෙන කාරණා ටිකක්. වනපත්ත කියන සූත්‍රය මේ දේශනාවේ තියෙන මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් අහස්සේගේමයි අපි මේ ඉගෙන ගන්න දේශනාව තියෙන කොටසේමයි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මෙන්න මේ විදිහට නුවණින් මෙනෙහි කරන්න කියනවා. ඒක හරිම වටින දේශනාවක්. ඉතින් මේ මමත් ගොඩාක් කාලයකට පස්සේ මේ දේශනාව පරිශීලනය කළේ. මෙන්න මේ පුද්ගලයාව ඇසුරු කරගෙන ඉන්නවා කියනවා සමහර කෙනෙක්. ඒ පුද්ගලයාව ඇසුරු කරගෙන හිටියා කියලා Tamanට සතිපට්ඨානේ නොපිහිටි සිහිය පිහිටන් නැත්තම් ඊළඟට තමන්ගේ මෙතෙක් කාලයක් අසමාහිත සිත සමාධිමත් වෙන්නෙත් නැත්තම් තමන්ගේ මෙතෙක් කාලයක් නැති වෙච්ච නැති ආශ්‍රවයන් නැති වෙලා යන්නෙත් නැත්තම් තමන් නොපෙමිණි උතුම් අරහත්ත්වයටපත් වෙන්නෙත් නැත්තම් ඊළඟ එක තමයි පැවිදි ජීවිතයට උවමනා කරන සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර ලැබෙන්නෙත් නැත්තම් පින්වත් මහණෙනි මෙන්න මේ කෙනාව රාත්‍රී කාලයක හරි දහවල් කාලයක හරි මේ කෙනාට කියන්නෙම නැතුව ගියාට කමක් නැහැ කියනවා. ඒ කියන්නේ ආයේ මෙයාට කියලාවත් යන්න ඕනේ නැහැ. දවල් ගියත් කමක් නැහැ. රෑ ගියත් කමක් නැහැ කියනවා. ආයේ මේ පුද්ගලයාගේ පස්සෙන්වත් යන්න එපා කියනවා.
එහෙනම් බලන්න තමන්ගේ ජීවිතයට යම් පුද්ගලයෙක් ඇසුරු කිරීම මුල් කරගෙන තමන්ගේ සීල සමාධි ප්‍රඥා දියුණු වෙන්නේ නැත්තම් අඩුම ගානේ තමන්ට කෑම බීම ටිකක් වෙන ප්‍රත්‍යඋපකාරයක්වත් ලැබෙන්නේ නැත්තම් දැන් මෙතන සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන්නේ භික්ෂුවකට නම් ලාභ සත්කාරනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කෑම බීම ටික. එතකොට ඔබ ඇසුරු කරන යාළුවෙක්ගෙන් ඔබට අඩුම ගානේ හදිසි කරදරයකදී නේද? මේ වගේ නිකන් ලෞකික දෙයකින්වත් සහයෝගයක් නැත්තම් ඒ වගේ යාළුවන් එක්ක කිසිම ඇසුරක් එපා කියන එකට මේ කියන්නේ නේ. භික්ෂුවකට නම් කියන්නේ නැතුවම යන්න කියනවා. ආයාගේ පස්සෙන්වත් යන්න එපා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දෙවෙනි කෙනා ගැන දෙවෙනි කෙනා මෙහෙමයි. පින්වත් මහණෙනි එක්තරා පුද්ගලයෙක් ඇසුරු කරගෙන ඉන්නකොට අර කලින් වගේම තමන්ගේ සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ නැත්තම් තමන්ගේ දියුණු වෙච්ච නැති සිතේ දියුණුවකුත් නැහැ, සතිපට්ඨානෙ වැඩිවීමකුත් නැහැ, සිහිය දියුණු වීමකුත් නැහැ. ඒ වගේම තමයි. හැබැයි මේ කෙනා මොකද කරන්නේ? මේ කෙනා අර පැවිදි ජීවිතයට අවශ්‍ය කරන සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් ටික දෙනවා. දැන් එතකොට මෙයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පරිබාහිරව කරුණු කියන කෙනෙක්. මෙයාට ඒකත් එක්ක මෙයාගේ තියෙන විරුද්ධකමක්. හැබැයි මේ කෙනා කණ්ඩ බොන්න ටික දෙන්න කැමති. අන්න ඒ වගේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කෙනාට කල්පනා කරන්න කියන ඒ වෙලාවට භික්ෂුවකට නම් මම මේ ගිහි ජීවිතය අතහැරලා මහණුනි පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර වලට නෙවෙයි. මම පැවිදුනේ අර කලින් මට නොලැබෙනවා කියලා දැන් අපි කතා වුනේ. සිහිය දියුණු කරගන්න, සතිපට්ඨානිය දියුණු කරගන්න, ඊට පස්සේ නොලැබිච්ච මාර්ගඵල දියුණු කරගන්න, සිතේ සමාධිය දියුණු කරගන්න, සීලය දියුණු කරගන්න. ඒ නිසා මෙයාගෙන් ඒව ලැබෙන්නේ නැහෙනි. මෙයාගෙන් ලැබෙන්නේ සිව්පසේ. ඒ නිසා මේ පුද්ගලයාවත් අතහරින්න කියනවා, අතහැරලා යන්න කියනවා. හැබැයි මේ පුද්ගලයාට කියලා ගියාට කමක් නැහැ කියනවා. ඇයි ඒ? මේ පුද්ගලයා කණ්ඩ බොන්න ටික දෙනවනේ නේ. يعني මෙච්චර කාලයක් කණ්ඩ දුන්නා, බොණ්ඩ දුන්නා, ඉන්න හිටින්න තැන් ටික දුන්නා. ඒ නිසා මේ පුද්ගලයාට කියලා ගියාට කමක් නැහැ කියනවා. හැබැයි මේ පුද්ගලයාගේ පස්සෙන් යන්න එපා කියනවා. අන්න ඒ වගේ. දැන් අපිට ඉන්න පුළුවන් සමහර යාළුවෝ ඒ අය අපිට කරදරයක් වෙච්ච වෙලාවට උදව්පදව් කරන අය. එතකොට ඒ අයගෙන් ඒ ගුණය අපි සලකන්න ඕන. හැබැයි ඒ අයට ධර්මයත් එක්ක තියෙන යම්කිසි විරුද්ධත්වයක්. මේකට ඒගොල්ලෝ පුදුම විදිහට විරුද්ධයි, තරහයි, අමනාපයි. මේ ගැන කතා කරන්න ගියොත් විරුද්ධ අදහසක් තමයි ප්‍රකාශ කරන්නේ. එතකොට ආන්නේ වගේ කෙනා නුවණින් සලකලා අතහරින්න ඕන. තමන්ගේ ඒකට හේතුව තමයි යම් දවසක තමන් එයා නිසා වෙනස් වෙන්න පුළුවන් නම්. දැන් සමහර අවස්ථාවල් තියෙන භාගතුන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඒ වගේ පිරිස් ඇසුරු කළා. හැබැයි ඒගොල්ලොන්ට ඒ අයගෙන් හානියක් උන්නේ. දැන් අර විසාකාවට හිටියේ 500ක් යාළුවෝ බොන. හැබැයි විසාකාව සෝතාපන්නයි නේ. විසාකාව හැමතිස්සෙම කල්පනා කළේ මුන් 500 කොහොමද මම ධර්මයට ගන්න කියලා. ඉතින් ඒක කරානේ නේ. පස්සේ කාලෙක ඒ 500ම භාගතුන් වහන්සේ ළඟට අරන් ගිහිල්ලා ඒගොල්ලොන්ට පිහිට සැලසෙව්වා. ඒ වගේ Tamanට විශ්වාසයක් තියෙනවා නම් Taman ගැන අන්න කමක් නැහැ. නමුත් මේ දැන් මෙතන කියන්නේ මේ දේ තාම දියුණු කරගන්න කෙනා. ඒ වගේ කෙනෙකුට මේ වගේ කෙනෙක් හෝ පිරිසක් ඇසුරු කරන එක එයාගේ ජීවිතේට ආශ්‍රව හටගන්න හේතු වෙන දෙයක්. මොකද එයාව මග අරින්න කියනවා. මග අරින්න කියනවා යන තැනකට කියලා ගියාට කමක් නැහැ කියනවා. හැබැයි එයාගේ පස්සෙන් යන්න එපා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව පුද්ගලයෙක් ඉන්නවා කියනවා. හරි ලස්සන මේ කාරණේ. ඒ පුද්ගලයාව ඇසුරු කරගෙන ඉන්නකොට ඔන්න ඒ භික්ෂුව තුල සතිපට්ඨානේ නොපිහිටි සිහිය ඇති වෙනවා. ඊළඟට සිතේ සමාධිය ඇති වෙනවා. ඊළඟට ආශ්‍රව නැති වෙලා යනවා. තමන්ට මාර්ගඵල අවබෝධයටත් මෙයාගෙන් සහයෝගයක් තියෙනවා. හැබැයි ඊළඟට පැවිදි ජීවිතයට ඕන කරන සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර කියන මේ දේවලුත් ලැබෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ පුද්ගලයෙක්ව නුවණින් තේරුම් අරගෙන මේ පුද්ගලයාගේ පස්සෙන්ම යන්න ඕන කියනවා. මෙන්න මෙයාව මග අරින්න එපා කියනවා. මෙයාව අතහැරලා දාන්න එපා කියනවා.
ඊළඟට තව කෙනෙක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි තව පුද්ගලයෙක් ඇසුරු කරනකොට එයාගේ නොපිහිටි සිහිය පිහිටනවා කියනවා. අර මම අර කලින් කිව්ව පුද්ගලයා ඉන්නේ. ඒ කලින් කිව්ව පුද්ගලයාගේ මේ වෙනස තමයි අර තමන්ගේ සිතේ සමාධිය ඇති වෙනවා, ආශ්‍රව නැති වෙනවා, අරහතේ කියන්නේ මාර්ගඵල අවබෝධයටත් උපකාර තියෙනවා. හැබැයි සිවුරු පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිළිකර ලැබෙන්නේ අපහසුයෙන් කියනවා. තුන්වෙනි කෙනා හරි මං කියවේ පහසුවෙන් ලැබෙනවා කියලා නේද? ඔව්. අපහසුයෙන් ලැබෙන්නේ. අපහසුයෙන් ලැබුණත් අර කලින් වගේම කල්පනා කරන්න කියනවා. මම පැවිදි වුණේ මේකට නෙවෙයිනේ. නමුත් මට එයාගෙන් ඕන කරන ටික ලැබෙනවා. ඒ නිසා තමයි කියන මේ පුද්ගලයාගේ පස්සෙන් යන්න ඕන අතහැරලා දාන්න එපා කියනවා. හරි? හතරවෙනි කෙනා හතරවෙනි පුද්ගලයාගෙන් අපිට ලෞකික ජීවිතයට අවශ්‍ය කරන මාර්ගයත් පෙන්වලා දෙනවා. ඒ වගේම තමයි අපිට ලෝකෝත්තර වශයෙන් අපිට අවශ්‍ය කරන මාවතටත් එයා මාවත හදලා දෙනවා. දැන් හරියට අද අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ. දැන් අපිට අපේ ලෝකෝත්තර ජීවිතය දියුණු කරගන්නත් උපකාර කරනවා. ලෞකික ජීවිතයට අවශ්‍ය කරන දේවලු සපයනවා. නේද? සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. බලන්න මේ කෙනා ගැන බුදුරජාණන් වහන්සේ කියන එක මහණෙනි. භික්ෂුව නුවණින් සලකා දිවි තිබෙන තුරාවටම මේක කියන දිවි තිබෙන තුරාවටම කියන වාක්‍යය. ආන්නේ පුද්ගලයාගේ පස්සෙන්ම යන්න ඕන කියනවා. සමහර විට එයා එලවලා දායි කියනවා. එලවලා දැම්මත් දාලා යන්න එපා කියනවා. මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ. සමහර වෙලාවට එලවයි කියනවා එතන යන්න කියලා. එලෙව්වත් යන්න එපා කියනවා. ඒ කියන්නේ ඉච්ඡරට එතන ඉන්න සුදුසුයි කියනවා. මොකද හේතුව Taman උවමනා කරන සීල දේම ලබලා දෙනවා. හැම දෙයකින්ම අනුග්‍රහය සපේනවා මේකට. ඉතින් ඒක නිසා බලන්න එහෙනම් මග අරින්න ඕන කෙනා කවුද කියලයි මග අරින්න ඕන නැති කෙනා කවුද කියලයි බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කරලා තියෙනවා. නේද? අපේ ජීවිතේට යම් කෙනෙක්ගේ අපේ ලෝකෝත්තර ධර්ම මාර්ගයට යම් බාධාවක් වෙනවා නම් යම් කෙනෙකුගෙන් ආන්නේ කෙනාව නුවණින් සලකා මග හරින්න කියනවා. මොකද එයාව මග හැරියේ නැත්තම් එහෙම අපේ ජීවිතේට අර කලින් අපි කතා කරපු දේවල් වලට වැඩි හානියක් වෙනවා. සාතෙක්ගෙන් සමහර විට පාරක් කාලා අණ්ඩක් කැඩේ ඇඟේ. හැබැයි මේ පවිටු ඇසුරක් නිසා වෙන දේ මොකද්ද? මතකනේ අර මේ කවුද මහදන සිටු පුත්‍රයාට වෙච්ච කතාවනේ. ඒ මහදන සිටු පුත්‍රයා ඇත්තටම හොඳ කෙනෙක් කියනවා. ඒ කියන්නේ එයා නරක කෙනෙක් නෙවෙයි කියනවා. එයා කරපු රස්සාව තමයි රජ්ජුරුවන්ට රාජ උපස්ථානයට යන එක. එතකොට හොඳම රජයේ රැකියාවක් කරපු කෙනෙක්. එතකොට මේ කෙනාව කෝටි 80ක ධනෙ තියෙනවා කියලා දැනගෙනනේ අර පාප මිත්‍රයෝ අල්ලගත්තේනේ. දවසක් මෙයා එන මාවතේ රැකලා හිටියා. හොඳට බොණ්ඩ ලෑස්ති කරගෙන මේ බොනාය කල්පනා කළා මේ මහදන සිටු පුත්‍රයාව අපි හැඳගත්තොත් එහෙම මෙයාට බොණ්ඩ පුරුදු කළොත් එහෙම අපිට මෙයාගේ සල්ලි වලින් බොණ්ඩ පුළුවන් කාලයක්. කියලා දවසක් ඔන්න එනකොට කිව්වා මේ අනේ සිටුතුමනි ඔබතුමා නිසා තමයි අපි මේ ජීවත් වෙලා ඉන්නේ. අපේ ජීවිත රැකලා තියෙන ඔබතුමා නිසා කිව්වා. කිව්ව ගම මේ අනේ ඔබතුමා පුළුවන් නම් ඇවිල්ලා අපිත් එක්ක මේ අපේ පානේ පොඩ්ඩක් බීලා බලන්න කිව්වා. තමන් එක්ක ගිහපු සේවකයෙක්ගෙන් අහුව මොනවද මේ කියන්නේ කියලා. සේවකයා බොන කෙනෙක්. සේවකයා කිව්වා සිටුතුමනි ඔය කියන්නේ මේ ලෝකේ තියෙන මිහිරිම පානය ගැන කිව්වා. මේ කතාවේ තියෙන්නේ. ඒ නිසා ඕකෙන් පොඩ්ඩක් බිව්වේ නැත්නම් වැඩකුත් නැහැ කිව්වා. අපි ගිහිල්ලා පොඩ්ඩක් බොමු කියලා ඔන්න එදා බිව්වා. ඉතින් එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නාස්ති වුණානේ. නේ? අන්තිමට එයාගේ සල්ලි ටික නැති වෙලා ඊළඟට එයාගේ බිරිඳගේ සල්ලි පාවිච්චියට අරගෙන එතනත් කෝටි ගානක ධනිය. ඒ සල්ලිත් නැති වෙලා අන්තිමට පාරේ සිගමනේ යනකොට මේගොල්ලෝ යනවා තමන්ගේ පරණ යාළුවෝ හොයාගෙන. ගිහිල්ලා මේ පරණ යාළුවන්ගෙන් අත මිටට කීයක් හරි ඉල්ල ගන්න. තමන් එක්ක එකට බීපු කට්ටිය. ඒ කිසි කෙනෙක් මේගොල්ලන්ට කිසිම දවසක පොඩි ණයක්වත් දුන්නේ නැහැ කියන. එතකොට එහෙනම් තේරුම් ගන්න ජීවිතේ කවදා හරි Tamanට වචනයකින් හරි උපකාර කරන්නේ යම්කිසි සත්පුරුෂ ගුණයක් තියෙන මිනිස්සෙක් විතරයි. නැති වෙච්ච දවසට අපි ඇසුරු කරන අපිට පේන්න ඉන්න ගොඩක් අය නැහැ. නේද?
ඒ නිසා ඔබ ඇත්තටම වාසනාවන්තයි ජීවිතේට මේ වගේ කල්යාණ මිත්‍ර පිරිසක් එක්ක මේ වගේ රටක වාසය කරන්න ලැබීමම. නේද? දානේ දෙන්න කැමති, සිල් රකින්න කැමති, පින්කම් කරන්න කැමති. ඉතින් මෙහෙම පිරිසක් එක්ක මේ බණ අහන්න කැමති. මෙහෙම පිරිසක් එක්ක වාසයම ජීවිතේ මහා සැපයක් නේ. හිතන්න මේ පරිසරයේ නිකමට අපිට නැති වුණා කියලා. මෙහෙම කිසි දෙයක් අපිට තිබ්බේ නැහැ කියලා. අපි කී දෙනෙක් එක්ක තරහමර ඇති කරගෙන රණ්ඩු කරගෙන කේලම් කියාගෙන නේද? ඊට පස්සේ සමහර විට අපි කතා කරන්නේ නැහැ මිනිස්සුත් එක්ක බයට. ඇයි අපිට හිතා ගන්න බෑනේ මේ මිනිස්සු ඇසුරු කරාම බයයි. සමහර විට අපිත් ඒ වගේ පුද්ගලයෙක් වෙලා නේද? දැන් අපි අපේ ධනෙ අපි වියදම් කරනවා නම් අපි එක්ක වියදම් කරන්නේ පිනකටනේ. නේ? අපි නොවටිනා දෙයකට දැන් අපේ ධනෙ වියදම් වෙනව අඩුයිනේ. එතකොට මේ මහදන සිටු පුත්‍රයායි ඒ සිටු දේවියයි පාරේ හම්බ වෙනකොට බුදුරජාණන් වහන්සේට සිනහ පහළ වුණානේ. මේ දෙන්නව දැකලා. ආනන්දයන් වහන්සේ ඇහුවා ඇයි කියලා. කිව්වා ආනන්ද මේ දෙන්නව පේනවද කියලා ඇහුවා. ස්වාමිනේ පේනවා කිව්වා. ආනන්ද මේ දෙන්න තරුණ කාලේ මේ දෙන්න මේ පවිටු මිතුරන්ගේ ඇසුරටපත් නොවි. මේ සුරාවට සූදුවට ලොල් නොවි. මේ දෙන්න තමන් කරගෙන යන ව්‍යාපාරයම කරගෙන ගියා නම් ඒකේ දියුණුව පිණිස කටයුතු කළා නම් මේ දෙන්න අද මේ සවැත් නුවර ඉන්න අංක එකේ සිටුවරයා කිව්වා. මේ දෙන්න ගිහි ජීවිතය අතහැරලා තරුණ කාලේ පැවිදි වුණා නම් මේ සිටුවරේ අරහත්ත්වයටපත් වෙනවා. මේ සිටු දේවිය අනාගාමී ඵලයටපත් වෙනවා කිව්වා. අද ඒ කිසිත් නැහැ කිව්වා. දැන් ඒ මුකුත් නැහැ කිව්වා. ඒ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා කිව්වා. එතකොට එහෙනම් ඒ ව්‍යාපාර දියුණු කරන්න තිබිච්ච හැකියාව ජීවිතේ ගුණයක් දියුණු කරගන්න තිබිච්ච හැකියාව තරුණ කාලේ තියෙන එක තරුණ කාලේ ගෙවුනට පස්සේ නැති වෙනවා. මේ දෙන්න මැදි වයසේදී යම් උත්සාහයක නිරත මේ කටයුතු කළා නම් තමන්ගේ ව්‍යාපාර දියුණු කරගන්න මේ සවැත් නුවර අංක 2 සිටුවරයා කිව්වා. තරුණ කාලේ පැවිදි වුණා නම් මේ මධ්‍යම කාලේ පැවිදි වුණා නම් මේ සිටුවරයා අනාගාමී ඵලයටපත් වෙනවා. සිටු දේවිය සකදාගාමී ඵලයටපත් වෙනවා කිව්වා. අද ඒ මුකුත් නැහැ කිව්වා. කිසිම දෙයක් නැහැ කිව්වා. එතකොට ඒ තරුණ කාලේ තිබිච්ච එක මැදි වයසට එනකොට නැහැ. මහලු වයසට ගිහිල්ලා හරි යම් කිසි විදිහකට පටන් ගත්තා නම් ව්‍යාපාරය තමන්ට පුළුවන් කාලේ මේ දෙන්න මේ නගරේ තුන්වෙනි සිටුවරු අඩුම ගානේ ඒ කාලේ මේගොල්ලෝ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගත්තා නම් පැවිදි වුණා නම් අර සිටුවරයා සකදාගාමී වෙනවා සිටු දේවී සෝතාපන්න ඵලයටපත් වෙනවා කිව්වා. අද මුකුත්ම නැහැ කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ගාථාවක් දේශනා කළා. භාගතුන් වහන්සේ වදාළ අචරිත්වා බ්‍රහ්මචරියං අලද්ධා යොබ්බනී ධන ජින්න කොංචාව ජායන්ති කීන මච්චේව පල්ලලේ. තරුණ කාලේ හරි මෙදි වයසේදී හරි මහලු කාලේ හරි නිවන් මගේ හැසිරෙන්න මහන්සි ගත්තේ නැත්තම් තරුණ කාලේ නැනවීරේ දාමින් ධනෙ හොයාගන්න මහන්සි වුණේ නැත්තම් හරියට මාළු නැති මඩ වගුරක් දිහා බලාගෙන ඉන්න නාකි වෙච්ච දි รา ගියපු කොකෙක් වගේ අන්තිමට මුකුත් නැතුව බලන් ඉන්න වෙනවා කියන. දැන් මේ ඔක්කොම මේ අකරතැබ්බේ මේ සිටුවරයට සිටු දේවියට උනේ පවිටු මිතුරන් බැහැර කරන්න ඕන අය මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවය දැනගෙන මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න බැරි කම නිසා. ඒක කියලා දෙන්න කෙනෙක් හිටපු නැති නිසා. එහෙනම් ජීවිතේට මේක කියලා දෙන්න සත්පුරුෂයෙක් ඉන්නවා කියන එකේම ජීවිතේට කොච්චර වාසනාවක්ද? එයි මේ දෙන්නට තරුණ කාලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හම්බෙලා නැහෙනේ. ඒක කියලා දෙන්න අඩුම ගානේ තමන්ගේ කල්යාණ මිත්‍රයෙක් ඉඳලා නැහෙනේ. නේද? එහෙම එක්කෙනෙක් හරි හිටියනම් අඩුම ගානේ බාගෙට බොද්දි හරි තමන්ගේ ධනෙ ඉවර වෙද්දි හරි කියලා දෙන්න මිත්‍රයෙක් හිටියනම් දැන්වත් ඕක නවත්තපන්. දැන් ඔබේ කෝටි 80ක ධනෙ නැති වුණා. දැන් ওই නෝනාගේ ධනෙ හරි ඉතුරු කරගනින් කියලා ඒ වචනේ කියන්නේ එකෙක් හිටියනම් එදා මේ තරුණය බේරෙනවා. ඒ වචනේ කියාගන්න කෙනෙක් නැතිකම නිසා මුළු ජීවිතේම මාර්ගඵල අවබෝධ කරගන්න තිබිච්ච ජීවිතයක් නැති වුණේ. ධනයත් එක්කම. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේම මේ විදිහට තරුණ කාලේ, මැදි වයසේ, මහලු කාලේ ධර්මයේ හැසිරුනේ නැත්තම් ඊළඟට තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නවත් මහන්සි වුනේ නැත්තම් මෙයාට අන්තිමට වෙන්නේ අතීතේ තමන් කාවී සතුටුනේව ගැන හිත පස්සේ පසුතැවෙන්න වෙනවා කියනවා. ඒක හරියට වැටිච්ච තැනම පොළවට පස් වෙලා යන
ඊතලයක් වගේ කියනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ ජීවිතයට යහපත පිණිස යම් කෙනෙක් ඉන්නවනම් ඒ සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර වටපිටා විතරයි. ඒ පවිට මිතුරන්ගේ ඇසුර සම්පූර්ණයෙන්ම ජීවිතේ තියෙන්නේ අපෙන් යමක් ඒ අයට ලැබෙනකන් විතරයි කියන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න එහෙනම් මෙන්න මෙහෙම ඒ හේතුවෙන් නුවණැති සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ ගැරහීමට ලක් වෙනවා නම් එබඳු වාඩිවීමවත් එබඳු හැසිරීමවත් එබඳු පාප මිත්‍රයාවත් නුවණින් සලකලාම දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. පින්වත් මහණෙනි යම් කෙනෙකුට මෙවැනි දේවල් නුවණ පාවිච්චි කරලා මගහැර නොගියොත් මෙන්න මේ අපි කතා කරපු දේවල් මගහැර නොගියොත් ඒ කෙනාට පීඩාකාරී ප්‍රශ්න ඇති වෙන ආශ්‍රයයන් හට ගන්නවා කියන. එහෙනම් මොනවාද පීඩාකාරී ප්‍රශ්න ඇති වෙන ආශ්‍රව හටගන්න හේතු වෙන දේවල්? නපුරු අලියව ගොලියව තීමේ එයාව මගයි හටගන්න තියෙන ආශ්‍රව හට නොගෙන ඉන්න නම් ඒ අලියව මග අරින්න ඕන. ඊළඟට නපුරු අශ්වයව මග හරින්න ඕන. නපුරු හරකව මග අරින්න ඕන. නපුරු බල්ලව මග අරින්න ඕන. නපුරු සර්පයන් මග අරින්න ඕන. ඒ විතරක් නෙවෙයි දැන් භාගතුන් වහන්සේ මේකේ මේ සත්තුන්ගේ නම් ලිස්ට් එක ඔක්කොම කියන්න බෑනේ නේ. මේ ප්‍රධාන සත්තුන්ගේ නම් කියලා තියෙන්නේ. තව අපිට ඉන්නවනේ අපි දන්නවනේ සාමාන්‍යයෙන් ඒ වගේ දරුණු සත්තු ඉන්නවනම් ඒ ගෝනුස්සු ඒ වගේ සත්තු මග අරින්න ඕන. ඊළඟට කාණු කටුල හැබ් හිලවල් ප්‍රපාත අසූචි වලවල් කුණු වතුරු පිරිච්ච වලවල් ඊළඟට නොසුදුසු මම්මාවත් ඒ ඔක්කොම මග හරින්න ඕන. ඊළඟට නොගැලපෙන තැන්වල වාඩි වෙන්න හොඳ නැහැ. නොගැලපෙන තැන්වල හැසිරෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේට මේ අනුතරක් වෙයි කියලා හිතන පැති. ඒ වගේ පැතිවල හැසිරෙන්න හොඳ නැහැ. ඊළඟට තමයි සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ ගැරහීමට ලක් වෙන පවිට පුද්ගලයන් ආශ්‍රය කරන්න හොඳ නැහැ. මේ පාප මිත්‍රයාව නුවණින් සලකලා දුරු කරන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නුවණ පාවිච්චි කරලා මෙන්න මේ දේවල් මගහැරියොත් එහෙම ඒ තැනැත්තාට පීඩාකාරී ප්‍රශ්න ඇති වෙන ආශ්‍රව හටගන්නේ නැහැ කියන. පින්වත් මහණෙනි නුවණ පාවිච්චි කරලා මගහැරීමෙන් ප්‍රහාණය කරන්න තියෙන ආශ්‍රව කියලා කියන්නේ මෙන්න මේවට කියනවා. එහෙනම් බලන්න අද අපි ඉගෙන ගත්තේ නුවණ පාවිච්චි කරලා මගහැරීමෙන් ප්‍රහාණය කරන්න තියෙන ආශ්‍රව. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පාවෙන්ද දෙවි මිනිසුන්ට මහා කාරුණිකව මේ දේවල් දේශනා කරන්නේ නේ. ඒ තමන්ගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස මේ දේවල් මගහැරීමෙන් දුරු කරන්න ඕන දේවල් මග නොහැරීම නිසා මේ අය අනතුරට වැටේ. මේ අයගේ ජීවිතේ අනතුරට වැටිලා මේ අයගේ ජීවිතේ ආශ්‍රව හටගනි. ඒ හේතුවෙන් මේ අයට මේ සංසාරේ බොහෝ විපත් ගෙන දෙනවා. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ මේකෙන් වළකින්න මේ කාරණා දේශනා කරලා තියෙන්නේ. නේද? ඉතින් ඒක නිසා අපි කාගේ ජීවිත අනතුරේ වැටීමෙන් මගහරවා ගැනීම පිණිස මේ මගහැරීමෙන් දුරු කර දැමිය යුතු ආශ්‍රව දුරු කර දැමීම පිණිස අප සියලු දෙනාට මේ උතුම් දහම් කරුණු උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හරි. ඉතින් අද මේ සදහම් දේශනාව දේශනා කිරීමෙන් සහ ඒ වගේ මේ ධර්මයට ඔබ සවන් දීමෙන් ධර්ම ශ්‍රවණමය වශයෙන් ජීවිතයට රැස් කරගත් උදාර පින අපි ප්‍රථම කොට අනුමෝදන් කරමු අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සෑම පිනක්ම අනුමෝදන් වෙත්වා ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා සීල මහා සංඝරත්නයටත් මේ පින එකසේ අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝග සුවපත් භාවයේ චිරජීවනයේ සැලසෙත්වා අනගාരികා මේනිවරුන්ට අනගාരിക උපාසක උපාසිකාවන්ටත් නිදුක් නිරෝග සුවපත් භාවයේ චිරජීවනයේ පිණිස මේ පින අනුමෝදන් වෙත්වා ගෞතම සසුනේ උතුම් ධර්මාභෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා. සාදු. ඒ වගේම රැස් කළ උදාර පින විශේෂයෙන්ම අපි අනුමෝදන් කරමු මේ ධර්ම ශ්‍රවණයට කැමැති සීල දේවරු මේ පින දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ දිව්‍යයන්ගේ දිව්‍ය ආයුෂ වරණ සැප බල දියුණු වෙත්වා. ඒ සීල දේවරුන්ටත් නොපෙනෙන සීල දෙනාටත්
තමන්ගේ ආයුෂ වර්ණ සැපබල දියුණු කරගෙන සසරෙන් අත් මිදෙන්න මේ පිනත් උපකාර කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද මේ ධර්මයට සවන් දුන් මේ හැම දෙනාට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. මේ සිළු දෙනාට කිසිදු කරදරයක් බාධාවක් හිරිහැරයක් පීඩාවකින් තොරව සුවසීම ගුණධර්ම දියුණු කරගෙන සත්පුරුෂ ඇසුර ජීවිතයට සලසාගෙන ජීවිතයට බොහෝ පින් දහම් රැස් කරගෙන තව තවත් සුවසේ ධර්මයේ ශ්‍රවණය කරමින් ගෞතම සසුනේ සුවසීම ධර්මය අවබෝධ කරගන්න මේ උදාර පින උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හොඳයි. තෙරුවන් කමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං බුරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤකිත්තං අනුත්තර. සාදු සාදු සාදු. හැම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාති සමිච්ඡතු. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි වන්තේ මයා කතං පුඤ්ඤං සාමිනාමෝදිතං සාදු සාදු. සාමිනා කතං පුඤ්ඤං දාතප්පං